සේනා සම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ප්‍රථම ස්වාධීන පාලකයා ලෙස හැඳින්වූ රජතුමා. කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ සෙන්කඩගලට ගිය සේනාවක් විසින් රජකමට පත් කරගත් නිසා මෙතුමා සේනා සම්මත වික්‍රමබාහු ලෙසින් හඳුන්වයි. මෙතුමා සිරිසඟ බෝ රාජවංශය එනම් කෝට්ටේ රාජකීය ලේ උරුමය සහිතයි. සේනා සම්මත වික්‍රමබාහු රජු වසර 40කට අධික කාලයක් සෙන්කඩගල රාජධානිය පාලනය කළා. 1469 දී රාජ්‍ය ආරම්භ කරන ලද්දේ මධ්‍යම කඳුකරේ මූලිකත්වයේ කරගෙනයි. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ ජයවීර බණ්ඩාර කුමරු රාජ්‍ය පාලනයට පත් විය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා උදෙසා අස්කිරි මහා විහාරය වැනි ආයතන නඩත්තු කිරීමට සඳහා මෙතුමා සහයෝගය ලබා දුන් අතර කෝට්ටේ රාජධානිය බලපෑමෙන් මිදී උඩරට ස්වාධීන දේශපාලන ඒකකයක් ගොඩනැගීම සඳහා සේනා සම්මත වික්‍රමබාහු රජතුමා අපකප වී කටයුතු කළ රජතුමෙක් වෙනවා. Every scar is proof you've grown.